ආයුබෝවන් සුබ උදෑසන කියලා. ඇත්තටම නයිමිරිස් වගාවේ නයිමිරිස් පැලවල නයිමිරිස් වගාවක් කරගෙන යද්දී මූලිකවම බලපාන ගැටලුවක් තමයි හිටු මැරීමේ රෝගය කියලා කියන්නේ. ඉතින් හිටු මැරීමේ රෝගය කියන්නේ මොකක්ද කියලා ගොඩක් දෙනෙක් අපෙන් අහනවා. පැල අරන් යන අය නෙමෙයි. ගොඩක් දැන් මම දැකලා තියෙනවා FB Facebook මුහුණු පොතේ පේජ් වල පැලේ ෆොටෝ එකකුත් එක දාලා හිටු මැරීමේ රෝගය කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. මේ හිටු මැරීමේ රෝගය පැලයකට හටගන්නේ පසු කාලීනව නෙමෙයි. ඇත්තටම හිටු මැරීම කියලා කියන්නේ පැලය කරල් දෙන පැලයක් වේවා මල් පිපෙන පැලයක් වේවා ෂණිකව හිටපු ගමන් කිසිම ලෙඩක් දෙන්නේ නැතුව ඒක මැලවෙන්න පටන් ගන්නවා. ඒක තමයි හිටු මැරීමේ රෝග මූලික අපිට ඇහැට පෙනෙන තියෙන රෝග ලක්ෂණ. මේකට මූලිකම හේතුව තමයි බැක්ටීරියා හා දිලීර කියන කොටස් දෙක. ඉතින් ඇත්තටම මේ හිටු මැරීම ඇති වෙන මූලිකම හේතුව තවාන් කාලයේ පස් මිශ්‍රණයේදී ඇතිවෙන ගැටලු. ඉතින් ඇත්තටම මේක ඇති වෙන්නේ පස් මිශ්‍රණය ජීවාණු හරණය නොකර බීජ තවාන් කිරීම මගින්. ඉතින් ඒකයි අපි නිතරම කියන්නේ වගකිය යුතු තවානකින් පැල නිතරම මිලදී ගන්න, බීජ වෙන වගකියන තවානකින් මිලදී ගන්න. මේ වගේම මේ තවන් මිශ්‍රණය නිතරම තවන් මිශ්‍රණය ජීවාණු හරණය කරලා තියෙන්න ඕනේ. ජීවාණු හරණය කරලා තියෙන එකේ වැදගත්කම තමයි පසු කාලීනව මේ හිටු මැරීමේ රෝගයට පැලය ලක් නොවන එක. ඒ වගේම ඇත්තටම කියන්න කැමති අපි හරිත උයන අපි නිතරම ජීවාණු හරණය කරපු වගා කොහොබත් වගා මාධ්‍යයක් තමයි වර්තමානයේදී පැලවලට යොදා ගන්න. ඉතින් පැලවල එහෙම ජීවාණු හරණය නොකර ගැනීමෙන් කුඩා පැලවල පස් මට්ටමේ තියෙන මුල් වලට මේ මුල් වලට චූටි බැක්ටීරියා සහ දිලීර තැන්පත් වෙනවා. මේ දිලීර කුඩා කාලයේදී සක්‍රිය වෙන්න ගන්නේ නැහැ. මොකද කුඩා කාලයේදී මුල් වල ලොකු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ මුල් අවහිර කරනවා මේ බැක්ටීරියා සහ මේ දිලීර වර්ග. එතකොට මේවා මුල් අවහිර කිරීමෙන් පසු කාලීනව පැලේ වර්ධනය වීමෙන් මුල් වලට මුල් වලින් ජලය ගෙන යන ශාකයට ජලය ගෙන යන මූල පද්ධතිය වසා ගන්නවා. මූලිකවම හිටු මැරීම කියලා කියන්නේ ඔන්න ඕකට. ඉතින් එහෙම ජලය ගෙන යන්නේ නැති නිසා ශාකයට ජලය යන්නේ නැති නිසා මේක මේ ගහ මැලවෙන්න පටන් ගන්නවා. ඉතින් ඕකට තමයි හිටු මැරීම කියලා කියන්නේ. නාල පද්ධතිය අවහිර වෙනවා. ඒක තමයි හිටු මැරීම කියලා කියන්නේ. ඉතින් මේක පළදා වෙන කාලේ හෝ මල් පිපෙන කාලේ හෝ ගහකින් පෙන්වන්න පුළුවන්. ඒක තමයි අපි ඔයාලට නිතරම කියන්නේ. නිතරම පැලයක් තෝරගනිද්දී වගා මාධ්‍ය මොකක්ද කියලා අහන්න. වගා මාධ්‍ය ජීවාණු හරණය කරලා තියනවද කියලා නිතරම යාළගෙන් දැනගන්න. ඉතින් හරිත වෙන අපි ඔයාලට දෙන්නේ ජීවාණු හරණය කරපු වගා මාධ්‍යයට තියෙන ඉන්ධන පැල බීජ තමයි ඒ වගේ ඇතිවෙන පැල තමයි අපි ඔයාලට දෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් කතා කරන්න මේ තව තොරතුරු දැනගන්න පුළුවන් මේ ඔයාලට මොනවා හරි කෘෂිකාර්මික ගැටලුවක් තියෙනවා නම් අපිට කතා කරන්න. අපි ඔයාලට මේ ඕනිම ගැටලුවකට අපේ කෘෂි උපදේශනය හරහා ඒ කියන්නේ කෘෂිකර්ම උපදේශක කෙනෙක් හරහා ඔයාලට මේ උපදේශනය ලබා දෙන්න සූදානම්. නිතරම පැලයක් ගද්දී අඩු මුදල නෙමෙයි මුදලේ අඩුකම නෙමෙයි ඔබට පසුකාලීනව සාරවත් අස්වැන්නක් ලබා දෙන පැලයක් තෝරගන්න නිතරම උත්සාහ කරන්න. ඇත්තට මේක ලොකු පණිවිඩයක් ඔයාලට. මොකද යම් පසුකාලීනව කොතරම් රසායනික පොහොර හිටු මැරීමට දැම්මත් හිටු මැරීම කියන රෝගයෙන් පැලය මැරෙනවා මිසක් රෝගයෙන් පැලය බේරෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. මූලිකවම තවාන් කාලෙදී පස් මිශ්‍රණයේදී තමයි මේක වළක්වා ගන්න ඕනේ. ඉතින් ඒකයි අපි කියන්නේ නිතරම තවාන් මිශ්‍රණය මොකක්ද කියලා තවාන් මිශ්‍රණ ජීවාණු හරණය වෙනවද නැද්ද කියන එකෙන් තමයි ඔයාලා මේ පැලේ තෝරාගත යුත්තේ. පැලේ මුදලට වැඩිය පැලේ ගුණාත්මක භාවය නිතරම සැලකිලිමත් ගන්න. හරිත උයනට කතා කරන්න. අපි ළඟ තියෙනවා නියම ස්කොච් බොනට් ඩාග්‍රින් ජම්බෝ. ඔයාලට බලන්න පුළුවන් තවානට ආවොත් අපි කොහොමද වගා මාධ්‍ය සකස් කරගන්නේ කියලා කතා කරන්න පුළුවන්. S2 දකින්න පුළුවන්. ඇත්තටම වගා මාධ්‍ය සකස් කරගන්න ආකාරය තිරේ දැක්වෙනවා අපේ දුරකථන අංකය. කතා කරන්න අපිට කතා කරලා මේ පැලවෙන් කරගන්න පුළුවන්. ඇවිල්ලා පැල ගන්න පුළුවන්. වගා භූමියට පැමිණ රැගෙන යන ඔබට විශේෂ වට්ටම් තියෙනවා.
ඉතින් කතා කරන්න ඒ වගේම ප්‍රවාහනය ගැන කියන්න කැමතියි. කුරියර් සමාගම් හරහා කුරියර් සර්විස් හරහා නෙමෙයි අපි ඔබට වර්තමානයේදී පැළ එවීමට කටයුතු කරන්නේ. ඉතින් ඒ ගැන ඒවට ආරක්ෂිත ක්‍රියාමාර්ග අපි යොදාගෙන තියෙනවා. ඉතින් කතා කරන්න අපිට කතා කරන්න තිරේ දැක්වෙනවා අපේ දුරකථන අංකය. කතා කරලා ඔයාලගේ පැළ ඇනවුම දැම්ම වෙන් කරගන්න.